එළඹගත් සිහිය පවත්වා ගන්නා මහත්ව හැම වෙලාවෙම මේ සති සම්ප්‍රජාන භාවයේ තියෙනවා. සති සම්ප්‍රජාන භාවය කියන්නේ නිරතුරුවම කොයි දේ සතියෙන් සිහියෙන් යුතුව සිද්ධ කරනවා. තේන්න කෑම කන්න ගියත් ඒ කෑම පිළිබඳ ඒ අරමුණු තුල සතිය සිහියෙන් කටයුතු කරනවා. අතු ගන්න ගියත් ඒ අතු ගන්නවායි කියන සතිය සිහිය තුල ඒ කරන කොයි හරි ක්‍රියාව අපි සතියෙන් සිහියෙන් කරනවා නම් එළඹ සිටි සිහිය තුල අපි හැම වෙලාවෙම ඉන්නවා. නැතු සතිය සිහියෙන් තොරව කරනවා නම් අපි දැන් මෙතන කතා කරද්දී අපි ගෙදර ගැන හිතා ඉන්නවා නම් එළඹුණු සිහිය තියනවාද? ඒක විකුත් වෙලා යනවා. ඒ නිසා හැම වෙලාවෙම කොයි දේ කරන්නා වූ දේ අරමුණු කරගෙන කරන්නා වූ දේ කෙරේ සතිය පිහිටුවාම අර එළඹුණ සිහියේ ආකාරයෙන් අපි ඉස්සරහට අරන් යනවා. ඒක තමයි ඒක කියන්නේ. හැම වෙලාවෙම ඉන්ද්‍රිය භාවනාව කියන්නේ හැම වෙලාවෙම කරන්නා වූ දේ මෙනෙහි කරමින් දකිමින් ඒක කරන එක තමයි අපි සිහිය පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් සිහිය බාහිරට පැනලා දුන වෙන අරමුණු කරා රූපයන් කරා ඇදිලා යනවා. සමහරවිට කිසිම භාවනාවක් වඩන්න නැත්නම් උදේ ආදර නයිට් ගාන හරි රාත්‍රියේ නිින්දට මට සූදානම් වෙද්දී විනාඩි කිහිපයක් මේ ඇස්දේ ගියාන අනිත්‍ය වඩු ඒක ප්‍රශ්නයක් නෑ. අනිත්‍යයි කියන දේ නිකන් වචනෙන් කිව්වත් ඒකත් ලොකු ශක්තියක් අපිට. තේරුණා? නමුත් වචනෙන් කියලා කියන්න හරියන්නේ අර්ථය කියන දේ දැනෙන්න ඕනේ. නමුත් අනිත්‍යයි කියන වචනේ හරි කියන එක ඒක ලොකු ශක්තියක්. මොකද ඒක අනිත්‍යයි කියන්න අපිට යමක් වැටලා ඉස්සරහට එනවා. ඒ නිසා ඉතින් අපිට එහෙම භාවනා කරන්න බැරි වුණත් හැම වෙලාවෙම ඇස් දෙක පියාගෙන මේ රූපේ සීපත් කළ ඒ රූපේ අනිත්‍යයි කියන කාරණේ දැක්කත් ඇසට අරමුණු වෙන්නා වූ අනිත් රූපයන්ගේ අනිත්‍යභාවය දැක්කත් ඉතින් අනිත්‍ය සංඥාවක් තමයි වැඩි. ඒ නිසා ඉතින් ඇසුරු කරනකොට ජීවිතේ හැම දෙයක් මේවේ කමටහනක් කරගෙන ඇසුරු කරනවා. කමටහන් කරගෙන ඇසුරු කරනවා.